අපි අද බලමු ප්‍රයිස් ලිස්ට් එකක් අප්ඩේට් කරගන්න හැටි. අපි අප්ඩේට් කරන්න හදන්නේ දැන් මේ එක්සයිට් මෝටර්සයිකල් බැටරි ප්‍රයිස් ලිස්ට් එක. මේ ටික තියෙනවා. මේක තමයි අප්ඩේට් කරන්න හදන්නේ. මේකේ අයිටම් 7ක් තියෙනවා. අපි බලමු කොහොමද කරගන්නේ කියලා. අපි යනවා item and services වලට. ඊට පස්සේ item at edit multiple items කියන එකට යනවා. මේ ඕන නම් එහෙම නැත්නම් මෙතන මම ෂෝට්කට් එකක් සෙට් කරලා තියෙනවා. at edit multiple items කියන එක. ඊට පස්සේ මෙතන සිලෙක්ට් කරගන්න ඕන list කියන තැන inventory parts. ඊට පස්සේ active inventory items කියන එක. මේ all inventory items කියන එක සිලෙක්ට් කරගන්න. අපි සමහරක් ඒවා hide කරලා තියෙනවානේ. ඒකින්ද එතකොට inventory parts all inventory items ඊට පස්සේ මෙතන ටයිප් කරන්න ඕන අපි දැන් අප්ඩේට් කරන්න හද excite motorcycle නේ. excite mc කියලා. ඊට පස්සේ මෙතන අපි මේ කොලම් ටික කස්ටමයිස් කරගමු. කස්ටමයිස් කොලම්ස් කියලා තියෙනවා. අපිට අයිටම් නේම් එක තීච්චාවේ. ඊට පස්සේ මැනුෆැක්චරර් පාර්ට් නම්බර් එක වැඩක් නැහැ. මේක ඕන. ඊට සේල්ස් එකත් එච්චර අත්‍යවශ්‍යයක් නැහැ. කොස්ට් එකයි ප්‍රයිස් එකයි ඕන. මේවා වෙනස් කරන්න බැරි හින්දා තියෙන්න හරිනවා. අහමු පොඩ්ඩක් තියාගමු. ඊට පස්සේ අපි දැන් හැම වෙලාවෙම සෝට් කරලා තියෙන්නේ ප්‍රයිස් ලිස්ට් එක මෙන්න මෙහෙමනේ. මේ ඩිස්ක්‍රිප්ෂන් එකෙන්නේ. ඊට පස්සේ අපි මේක අසෙන්ඩිං ඕඩර් එකට දාගන්නවා. මෙතන පොඩි මිස්ටේක් එකක් වෙලා තියෙනවා. ඒවා අපි හදාගන්නවා. 1 2 3 4 5 7 අයිටම් 7යි. මේත් ඒ විදිහටම අයිටම් 7 තියෙනවා. මේ අයිටම් 7ට මේ අයිටම් 7 තියෙනවා. ඒකින්ද අපි මේක දැන් අප්ඩේට් කරගමු මැනුවල්. මෙතන අපි ඉස්සෙල්ලම දාගෙන යන් මේ කොස්ට් එක 4990යි 7610යි 9900යි 10150යි 6590යි 7690යි 9750යි. ඊට පස්සේ අපි දැන් මේක කඩේ ෂොප් එකට අපිට වැටෙන්නේ 125ක් ඩිස්කවුන්ට් දාලා වගේනේ. ඒතර අපි කරන්නේ මේක වැඩි කරනවා 0.75න්. ඒතර 125ක් ඩිස්කවුන්ට් දාලා ඒ වගේම අනිත් ටිකටත් එහෙම කරනවා. හැම එකම වැඩි කරනවා 0.75න්. ඊට පස්සේ ඔන්න මෙතන ආයොත් මේ ටික ටයිප් කරලා වෙනස් කරන්නත් පුළුවන්. නැත්තම් මෙතන මේ මාකප් කියලා තියෙන්නේ අපි ඒකට 100ට 10ක් තියමු. 10ක් නේ 12ක් විතර වගේ තියමුනේ. 12යි 100ට වගේ දැම්මනම් ඒ ටික සිලෙක්ට් කරලා ඊට පස්සේ මෙතන දැන් ඔක්කොටම 12 වෙන්න ඕනේ. මෙතන 112 ටයිප් කරලා sorry 12 කොපි ඩවුන් කියලා දැම්මහම මෙතන මේ කොපි ඩවුන් කියලා තියෙන්නේ. ඒක දැම්මහම මේ ටිකටත් ඒ 12ම යනවා. ඊට පස්සේ මේක save changes දැම්මහම හරි. අපි ඕනනම් චෙක් කරලා බලමු. මේ අයිටම් එකකට අපි 2.5 එක්සයිඩ් එක බලමු. මේක හයිඩ් කරලා තියෙන හින්දා තමයි පෙන්වන්නේ නැත්තේ. මෙතන include inactive කියන එක දැම්මහම අයිටම් එකේ එවි. දැන් අපි මේ අයිටම් එකට
මේකේ මාකප් එක 100ට. එතකොට අපි දැන් දාලා තියෙන්නේ මේකේ ලිස්ට් ප්‍රයිස් එක 4990යි. ඒකින් අඩු කරාම 125ක් 3742යි. ඊට පස්සේ ඒකට 112ක් එකතු කරාම 4191යි 760යි. මේ වැටලා තියෙන මෙතන. ඊට පස්සේ දැන් මේක රවුන්ඩ් කරගන්න ඕන නම් අපිට කරන්න තියෙන්නේ මෙතන දැන් ප්‍රයිස් එක තියෙන්නේ 4191 760 නේ. අපි මේ ටිකම මේව කරගන්න කස්ටමර්ස් කියන එකට ගිහිල්ලා change item price වලට ගිහිල්ලා inventory parts ඊට පස්සේ මෙතන mark all කියලා දාන්න ඕන. මෙතන මේ include inactive කියන එකක් තියෙන්න ඕන. අපි අර ගොඩක් ඒවා hide කරලානේ තියෙන්නේ මේ ඒකින්ද ඊට පස්සේ මේක up to nearest කියන එක 100 දාලා මෙතන 100 තියන්න. ඒතර ආසන්න 100ට වැඩි පැත්තට 100ට තමයි මේ වැඩි 100ට තමයි වැටෙන්නේ. ඊට පස්සේ මෙතන adjust කියන එක දැම්මහම adjust කියන එක දාලා okay කරන්න. එතන දැන් මේකේ 4191යි 760 4200 වුණා. එතන දැක්කනේ? එහෙම තමයි කරන්න තියෙන්නේ. අනිත් ඒවත් එහෙමයි.